නිතර අපිට හැදෙන ලෙඩ රෝග කීපයක් සඳහා විස්මිත කැඳ ටිකක් හදමු අපි. ඉරමුසු කොළ කැඳ. මේවා හොඳයි කුෂ්ඨ රෝග සඳහා අනිවාර්යයි. ඊළඟට චර්ම රෝග නැති කරනවා. මුත්‍රා දැවිල්ල අඩු කරලා වාත පිත සියල්ලම අඩු කරලා ඇඟ සිසිල් කිරීමේ ගුණයක් මේ ඉරමුසු කොළ කැඳ වලට තියෙනවා. තව එකක් තමයි අර්ශස් රෝගයට හොඳයි කොහිලාල වැල් කොහිල ආදී අරගෙන වැල් පෙනලත් ඒකට අනෝදා කොළ ටිකකුත් දාලා, ඒ කියන්නේ කටු අනෝදා කොළ ටිකකුත් දාලා පොල් බෑයක පොල් දාලා රසට කැඳක් හදලා බීම මගින් අර්ශස් රෝගය රුව කරගන්න පුළුවන්. ඊළඟට තදටම පපුවේ කැස්ස හා සෙම තියෙනවා නම් එළබටු කොළ පංචාංගයේ අරගෙන සුපිරි කැඳක් හදලා බොන්න. ඔයාලගේ කැස්ස හා පපුවේ සෙම ගතිය අඩු වෙලා සැහැල්ලු බවක් දැනේවි. ඔබ නිතර අක්ෂි රෝග වලින් පෙළෙනවා නම් මුගුණු වෙන්න සහ කීකිරිඳිය කැඳ නිතර හදලා බොන්න අනිවාර්යෙන් සතියකට දෙවරක්වත්. ඊළඟට රණවරා කොළ කැඳ හොඳයි මුත්‍රා දැවිල්ල අඩු කරන්නත්, ලේ පිරිසිදු කරන්නත්, දියවැඩියාව පාලනය කරන්නත් මේ රණවරා කොළ කැඳ ඉතාමත් ගුණදායකයි. එළබටු කොළ කැඳ හොඳයි, හතිය අඩු කරනවා, පපුවේ සැහැල්ලු කරනවා. කැස්සට ඉතාමත් ගුණදායකයි මේ එළබටු කොළ කැඳ. ඊළඟට ඇදුම සඳහා තවත් එකක් තියෙනවා. කැසපිත්තංකොළ දෙමිටකුයි පොල් බෑයක පොළුයි සුදු ලුණු බික් 5-6ක් හීනටි හාලේ කැඳ සමග හදලා බොන්න බලන්න ඉක්මනින්ම අඩු වෙනවා. ඊළඟට කුප්පමේනියා කොළ කැඳ හොඳයි, පීනසය දුරු කරනවා. සර්ප විසටත් හොඳයි. ඇදුම පාලනය කරනවා, කැස්සටත් හොඳයි.